vlog එක අපච්චිගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරපු විදිහ. ඉතින් අපි බලමුද අපි කොහොමද ඒක ප්ලෑන් කරේ කියලා. අපච්චි ගොඩක් මාසෙන්නේ පළතුරු වලටයි චොක්ලට් වලටයි. ඉතින් අපි ප්ලෑන් කරේ චොක්ලට් ටිකයි පළතුරු ටිකයි එකම කූඩේකට දාලා වගේ දෙන්න. ඉතින් අපිට ඕන වුණා ඒකට වේවැල් කූඩයක්. මේ යන්නේ අපි ඒ වේවැල් කූඩේ හොයාගෙන. වේවැල් වලින් කරපු ලස්සන නිර්මාණ ගොඩාක් තිබ්බ. මේ වගේ ලස්සන ෂොප් එකක් අපිට හම්බුණා. ඉතින් මම මෙතනින් වැඩි වීඩියෝ ප්‍රමාණයක් අරගෙන තියෙනවා. මොකද මම හිතුවා ෂොප් එකකට හරිය ඔයාලගේ ගෙදරට හරිය ඕන වෙන දෙයක් මේ වීඩියෝ එක ඇතුළේ තියෙනවා නම් ඒක ඔයාලට වටී කියලා. බලන්නකෝ ගානත් හරිම සාධාරණයි. මේක තියෙන කළුතර. හරිම ලස්සන නිර්මාණ ටිකක් තමයි මෙතන තිබ්බේ. ඕන මොඩ ටික අරගෙන ඊට පස්සේ අපි ඉක්මනටම ආවේ අපච්චිගේ බර්ත්ඩේ කේක් එක හදන්න. ඉතින් කේක් එක හදන චූටි චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් මේ vlog එක ඇතුලේ තියෙනවා. මේ වෙනකොට නම් චටක් හවස් වෙලා තිබ්බේ. මේ වැඩ ඔක්කොමත් එක්කම අපි ගියා අලුත්ගම කන්ද විහාරයට. මෙතනින් අපි පළතුරු වට්ටියකුත් අරගෙන කන්ද විහාරේ වදින්න ගියා. ඉතින් අපේ විශේෂ අවස්ථාවන් වලදී ඒ වගේම අපිට වෙලාවක් හම්බෙන වෙලාවකදී අපි හාස්කම් ගණනාවක් තියෙන මේ කන්ද විහාරේ වදින්න යනවා. අලුත්ගම කන්ද විහාරය කියලා කියන්නේ ලංකාවේ පුණ්‍ය භූමිය අතර තියෙන විශේෂ තැනක් ගන්න තැනක්. ඉතින් මේ තැන ගිහිල්ලා තියෙන කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලත් මේ තැන ගිහිල්ලා බලන්න. ඇත්තටම අමුතු ෆීලිං එකක් දැනෙන හරිම නිස්කලංක පරිසරයක් තියෙන පුණ්‍ය භූමියක්. කන්ද විහාරයට ගිහිල්ලා වතාවත් ටික හැමදේම කරලා ඊට පස්සේ ගෙදර ඇවිල්ලා නැවතත් පටන් ගත්තා අපච්චිගේ කේක් එක හදන්න. අපච්චි ගොඩක්ම කන්න කැමති කොෆි කේක් එක. ඉතින් කොෆි කේක් එක හදලා විපින් ක්‍රීම් එකෙන් තමයි කවර් කරලා චොක්ලට් එකත් මික්ස් කරලා තමයි අපි ගත්තේ. ඉතින් කේක් එකත් හරිම රසට තිබ්බා. සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරලා අපච්චිගේ බර්ත්ඩේ එක අපි සෙලිබ්‍රේට් කරන්න හිතාගෙන හිටියේ හර්බන් ටෙස්ට් එකේ. ඉතින් ඔන්න එතන ගෙදර කාටවත් කියන්නේ නැත. මොකද අතට මේ ප්ලෑන් එක දාන්නේ මමයි හස්බන්ඩ්යි විතරයි. ඉතින් අපි ටක් ගාලා කස්ටමර් කෙනෙක්ට කේක් එකක් දෙනවා කියලා තමයි කේක් එකයි ගිෆ්ට් එකයි අරගෙන ගියේ. ඉතින් ඉන්නලා ඉන්නේ අපච්චිට ඕන චොක්ලට් ටික ගන්න. ඉතින් කල්තර තියෙන රසම චොක්ලට් තියෙන්නේ ඩුබයි කරේ. කරේ කේක් එකයි ගිෆ්ට් එකයි දෙකම රෙස්ටෝරන්ට් එකට දීලා අම්මවයි අපච්චිවයි එක්කගෙන යන්න ආපු එක. ඉතින් මේ වෙනකොටත් එළ කිසිම දෙයක් දන්නේ නැහැ. මේ තමයි අපි කියපු රෙස්ටෝරන්ට් එක. ඉතින් මේ වෙනකොටත් අපිට ටේබල් එකක් රිසර්ව් කරලා තමයි තිබ්බේ. ඒ වගේම තමයි මෙතන ස්ටාෆ් එකත් හරිම හොඳයි. ඒ වගේම තමයි ස්පෙෂල් මතක් කරන්න ඕනේ මෙතන මැනේජර් මිස්ටර් ගුණරත්න ලොකු සපෝට් එකක් අපිට දුන්නා. thank you so much. මේ තමයි මෙයාලගේ මෙනු එක. ඇත්තට මෙයාලා කෑම ගැන කියනවා නම් කෑම හරිම රසයි. රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේ විදිහට ඩිනර් එක ඉවර කරා. ඊට පස්සේ අපි ගෙනත් දුන්න ගිෆ්ට් ටික ඒ ස්ටාෆ් එකේ කට්ටිය අපච්චිට ගෙනත් දුන්නේ මේ විදිහට. ඉතින් මේ අපි ගෙනත් දුන්න පළතුරු ටිකත් ලස්සනට කට් කරලා තිබ්බා. ඒ වගේම අපච්චිට හිතා ගන්න බැරි වුණා. මොකද එතන ලස්සනට මේ එයාලා අරේන්ජ් කරලා තිබ්බා. ඉතින් ඒ මියුසික් එක දාලා හැමෝම ඉස්සරහා ඒ වගේ දෙයක් දෙද්දී අතරම හරිම සතුටුයි. ඒ වගේම අපච්චිත් ගොඩාක් සතුටු වුණා. ලස්සන මතක ටිකක් එකතු කරගෙන අපච්චිගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එක මේ විදිහට ඉවර කරා. මේ ලස්සන දවස මෙහෙම ඉවර කරගෙන එනකොට වෙලාව සාමාන්‍යයෙන් 11:00ට විතර ඇති. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉඳලා හැමදාමත් අපිට ලොකු ශක්තියක් එන අපච්චිට ගොඩාක් ස්තුතියි. ඒ වගේම නිරෝගීමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් සුබ පතනවා. ඒ වගේම තමයි වීඩියෝ එක ඉවර වෙනකන් අපිත් එක්ක හිටියා. ඔයාලට ගොඩාක් ස්තුතියි. ජීවිතයට එකතු වෙන තවත් ලස්සන දවසක් එක්ක දවසක මතක YouTube channel එකෙන් අපි අදට සමුගන්නවා. දවසක් ගෙවුනට මතකයන් ඉතිරි වෙනවා. ඉතින් මතකන් එකේ ඉන්න ඔයත් අපේ channel එකට කැමති නම් subscribe කරන්න.